YouTube contents එහෙම නැත්නම් YouTube අන්තර්ගතයන්. ඔබ දන්නවා YouTube කියන්නේ අද වන විට ලෝකයේම කතා බහට ලක් වුණු වගේම ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වුණු අතිනවීන නිර්මාණයක්. බිලියන ගණනක් වූ YouTube පරිශීලකයන් අතරින් ඔබත් මමත් තවත් එක්කෙනෙකු පමණයි. නමුත් YouTube අවකාශය තුලින් අපට අපගේ අනාගතය නොදුරන්තම සාර්ථක කර ගැනීමට මඟ පාදන අවස්ථාද නැතුවම නොවේ. මේ නිවැරදි වටහාගෙන හරි දේ හරියට උකහාගත් පසු ඔබටද නිවැරදි මාවතක් නිසගොම් පෙන්වුම් කරයි. ඉතින් අද වීඩියෝ එකෙන් ඔබට ලැබෙන්නේ එවැනි දුර්ලභ අවස්ථාවක්. ඉතින් මේ වෙන විටත් ඔබ දන්නවා YouTube එක කන්ටෙන්ට් ගණනාවකට එහෙම නැත්නම් අන්තර්ගතයන් ගණනාවකට වෙන් කරලා තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන් කොටස් 15කට බෙදා වෙන් කරලා තියෙනවා කියලා ඔබ දන්නවා. නවක YouTube නිර්මාණකරුවෙකුට මුහුණ දීමට සිදුවන පළමු අභියෝගය නම් ඔහුට මේන් අන්තර්ගතයක් එහෙම නැත්නම් කන්ටෙන්ට් එකක් තෝරා ගැනීම සහ තෝරා ගන්නා ලද කන්ටෙන්ට් එකට අදාළව නිර්මාණයෙන් ඉදිරිපත් කිරීම. එසේ සිදුවීමට ප්‍රථම සිතීමට බොහෝ දේ ඇතත් ප්‍රධාන වශයෙන් ඔහුට හෝ ඇයට සිහියෙන් ප්‍රදාන කරුණක් නම් තෝරා ගන්නා ලද අන්තර්ගතයට YouTube තුලින් කොපමණ මුදලක් ලැබෙනවද කියන කාරණාව. ඒ වගේම දැනට වැඩිපුරම ගෙවීම් සිදු කරන්නේ කුමන ආකාරයේ වීඩියෝ වලද කියන වගේ. හැමදිනම දන්නා ආකාරයට සරලම කිව්වොත් YouTube හරහා මුදල් ලැබෙනුවේ අප විසින් නිර්මාණය කර YouTube අවකාශයට මුදහන ලද වීඩියෝ වල වෙලෙන් දැන්වීම එසේත් නොමැතිනම් ads play වීම මගින්. ඉතින් මේ නිවැරදිවත් ඔබ දැනගත යුතු තවත් වැදගත් කාරණාවක් නම් ඔබ තෝරා ගන්නා ලද අන්තර්ගතය එසේත් නොමැතිනම් කන්ටෙන්ට් එක අනුව ඒ විවිධ වූ ගෙවීම් අනුපාතකයන්ට යටත් වන බව. හොඳින් මතක තබා ගත යුතු කරුණක් නම් YouTube අවකාශයේ වෙලෙන් දැන්වීම වලට ගෙවීම් සිදු කරන ආකාරය වෙලෙන් දැන්වීම දහසකට එකක් ලෙසය. වෙලෙන් දැන්වීම දහසකට එම අදාළ වෙලෙන් දැන්වීම සමාගම විසින් ගෙවන මුදල CPM ලෙස අන්තර්ජාතික මිනිමුම් එකකයක් ඔස්සේ අපට දැන ගැනීමට සහ අධ්‍යයනය කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ අනුව ඔබට ඔබ තෝරා ගන්නා ලද මාතෘකාවට අන්තර්ගතයට අදාළව ඔබට ලැබෙන ඇඩ් සහ ගෙවීම් විශාල වෙනස්කම් වලට වාජිනව අතරම ඒ නිවැරදිව අධ්‍යයනය කරගත් පසු ඔබට ඉදිරි ගමනට ඒ මහත් පිටුවහලක් වන බව නොඅනුමානයි. ඉතින් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට මතක තබා ගන්න මෙතෙන් සිට CPM එහෙම නැත්නම් දහසකට ගෙවන මුදල ලෙස වීඩියෝක අවසන් වන තෙක් සම්බන්ධ වෙනු ඇත. අංක 1. ඔබ දන්නවා අද වන විට YouTube අවකාශයේ වැඩි දෙනාගේ අවධානයට වෙලා තියෙන වගේම වැඩිම YouTube නිර්මාණකරුවන් පිරිසකුත් YouTube වීඩියෝ නිර්මාණය කරන මාතෘකාව තමයි මේ ඔබ දකින travel වීඩියෝ. එසේත් නොමැතිනම් සංචාරක වීඩියෝ කියන්නේ. වැඩි දෙනාගේ අවධානය මෙන්ම වැඩි උනන්දුව නිසාම මේ වන විට මේ හා සම්බන්ධ YouTube නිර්මාණ බොහෝමයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඊට අඩු වියදම සහ ඕනෑම මිනිසෙකු තුළ තිබෙන අභිරහස් ගවේෂණ වගේම අලුත් දේ නැරඹීමට තිය ආශාව මීට ප්‍රධාන හේතුවක් වෙනවා. YouTube අවකාශයේ මේ හා සම්බන්ධ YouTube වීඩියෝ කොතෙක් තිබුණද ඒවා නැරඹීමට වැඩි උනන්දුවක් හා ආශාවක් නරඹන්නන් තුළ තිබෙනවා. ඉතින් ඔබත් ගවේෂණය කිරීමට අලුත් ස්ථාන නැරඹීමට උනන්දුවක් වගේම ආශාවක් තිබෙන අයෙකු නම් ඔබ එයින් කෘත්‍රිමත් වෙනවා මෙන්ම අන් අයද සතුටටපත් කිරීමට කැමති නම් ඔබටත් මේ හා සම්බන්ධ YouTube වීඩියෝ නිර්මාණකරුවෙකු ලෙස YouTube වීඩියෝ නිර්මාණය කිරීමට අවස්ථාවක් තිබෙනවා. එමගින් ඔබට වැඩි ආදායමක් මෙන්ම වැඩි ප්‍රේක්ෂක පිරිසක් එකතු කර ගැනීමට හැකියාව තියෙනවා. මේ වන විට මේ හා සම්බන්ධ YouTube වීඩියෝ වලට වෙළඳ දැන්වීම ලබා දෙන ආයතන මගින් ඩොලර් 2කට වඩා වැඩි CPM අගයක් ලබා දෙන බව වාර්තා වෙන්නේ. අංක 2. මොටිවේෂන් එහෙම නැත්නම් දිරිගැන්වීම. ඔයාලගේ තියෙන පොසිටිව් අදහස් නම් තවත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් දිරිගැන්වීමට තරම් ඔබගේ අදහස් ප්‍රබල නම් ඔබට පුළුවන් මේ පහසුවීම කිරීමට. YouTube අවකාශයේ කැපිපෙන ලෙස වැඩි කතා බහට ලක් නොවුනද නරඹන්නන් අතර වඩාත් වැදගත් මාතෘකාවක් විදිහට මොටිවේෂන් එහෙම නැත්නම් දිරිගැන්වීම පෙන්වා දෙන්න පුළුවන්. ඔබත් මේ වන විට YouTube අවකාශයේ මෙවැනි වීඩියෝ නරඹලා නැති තරම්. ඉතින් මේ අනුව බලන විට අදාළ වෙළෙන් දෙන්නේ සමාගම් විසින් මේ හා සම්බන්ධ වීඩියෝ වලට ලබා දෙන මුදල් වල CPM අගය traveling නාලිකාවලට වඩා තරමක් ඉහළ අගයක් ගන්නවා. ඒ අනුව ඩොලර් 2.5 සිට ඩොලර් 4 දක්වා ලබා දෙන බවයි වාර්තා වලින් පෙන්වා දෙන්නේ. ඉතින් ඔබටත් මෙවැනි හැකියාවක් ඇති අයෙක් නම් කාලය අපතේ නොවේවා ඉක්මනින් ඔබගේ ඉලක්කය කරා ළඟා වෙන්න කියලා මතක් කරනවා. අංක 3. satisfying එහෙම නැත්නම් අමුතු හැඟීම්. මෙහි අන්තර්ගතය ගැන කතා කරොත් විශේෂිත මෘදු ශබ්ද සහ දෘශ්‍ය මත කේන්ද්‍රගත වෙනවා. බොහෝ අය මේවා සංසුන් සහ ප්‍රසන්න ලෙස අත්විඳින අතරම සමහරුන්ට මේවායින් හිරිවැටීමක් පවා ඇති කරන බවයි පවසන්නේ. ASMR එහෙම නැත්නම් ස්වයංක්‍රීය සංවේදක මෙරිඩියම් ප්‍රතිචාර කියලාත් මේවා හඳුන්වනවා. සබන් වැනි දේ කපා කරන නිර්මාණද මේ ගණයට අයත් වෙනවා. ප්‍රහසන නාලිකා එහෙම නැත්නම් කොමඩි channel මෙන්ම ධනාත්මක චිත්ත වේගී හැඟීම් ඇති කරන මෙවැනි වීඩියෝ වලට යම් ආකාරයේ වෙළෙන් දැන්වීම සහ නිෂ්පාදන ඉදිරිපත් කිරීම කදිමු පරිසරයේ බව ඔවුන් පවසන්නේ. ඒ අනුව බලන විට මේට ඇති CPM අගයද තරමක් ඉහළ අගයක් ගන්නවා. ඩොලර් 3.5කටත් වඩා වැඩි ඉහළ අගයක් ඇති බවයි වාර්තා වලින් ඔවුන් පන්වා දෙන්නේ. අංක 4. කොමඩි චැලෙන්ජ් වීඩියෝ සහ ප්‍රෑන්ක් වීඩියෝ. ඔබ දන්නවා ලංකාව තුළ YouTube ශාස්ත්‍රයේ ප්‍රවීණයන් බොහොමයක්
මේ ශාස්ත්‍රය හරහා ඔවුන්ගේ අදහස දක්ෂතා ඉදිරිපත් කරමින් ජනප්‍රියතාවයට පත් වෙලා ඉන්නවා. ඔවුන්ගේ තිබෙන දක්ෂතා මෙන්ම සුපිරි අදහස් යොදා ගැනීමෙන් ඔවුන් නව නිර්මාණ බිහි කරමින් දවසින් දවස ඔවුන් ඉදිරියටම ඇදෙනවා. අනිකුත් වීඩියෝ වලට සාපේක්ෂව මොවුන් ඉදිරිපත් කරන මෙවැනි වීඩියෝ වලට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළයි වගේම නරඹන්නන් ඉතා විශාල ප්‍රමාණයක් මේ හා සම්බන්ධ නාලිකාවට එක්රොක් වෙලා ඉන්නවා. කොමඩි වගේම චැලෙන්ජ් වීඩියෝ, ප්‍රෑන්ක් වීඩියෝ මේ ගණනට අයත් වෙනවා. බොහෝ දෙනෙක් දන්න මිස්ටර් බීට්ස් ලෝකයේ දැනට සබ්ස්ක්‍රයිබර්ස් වැඩිම අගයක් ඉන්න නාලිකාවක් ලෙස ප්‍රසිද්ධියටපත් මෙම නාලිකාවද මෙම ගණනයට අයත් වන අතරම මොවුන්ට ලැබෙන CPM වගේ තරමක් පහළ අගයක් ගත්තද මේ හා සම්බන්ධ වීඩියෝ නරඹන්නන්ගේ අගය අනිකුත් වීඩියෝ වලට වඩා ඉතා ඉහළ අගයක් ගන්න නිසා මොවුන්ට ලැබෙන ආදායමද ඉතා ඉහළ බව නොඅනුමානයි. කෙසේ නමුත් මෙවැනි වීඩියෝ වලට CPM අගය ඩොලර් 1කට වඩා වැඩි බවයි වාර්තා වලින් පෙන්වා දෙන්නේ. අංක 5 වීඩියෝ ගේම්. ලොකු කුඩා අපි හැමෝම කැමති විනෝදයෙන් කාලය ගෙවන්න. වයස් භේදකින් තොරව අපේට වැඩි කැමැත්තක් දැක්වුවද වර්තමාන ආර්ථික හා සමාජ තත්ත්වය හේතු කොටගෙන එය කිරීම කෙසේ වෙතත් සිතින් පවා ඉතාමත් අසීරු කාර්යයක්. කෙසේ වෙතත් වැඩි පිරිසක් තමාට ලැබෙන පුංචිම හෝ විවේකයක් එහෙම නැත්නම් ලැබෙන පුංචිම හෝ නිදහස් කාලයේත් දුරකථනයට හෝ පරිගණකයට නඹුරුව වෙහෙසබර විඩාවෙන් මිදීමට විනෝද ක්‍රීඩා එහෙම නැත්නම් ගේම් ප්ලේ කිරීමට පුරුදුව සිටිනවා. ඔබ දැන සිටියාද ඔබ ලබා ගන්න මේ අත්දැකීම ස්ක්‍රීන් රෙකෝඩර් ක්‍රමයක් යටතේ පටිගත කර ඔබගේම YouTube නාලිකාවක් ඔස්සේ YouTube අවකාශයට මුදා හැරීම තුළින් මුදල් උපයා ගත හැකි බව. කෙසේ වෙතත් මේ වන විට මේවා නැරඹීමට වැඩි කැමැත්ත වැඩි උනන්දුව ළමා හා තරුණ ප්‍රජාව දක්වන අතරම එම නිසාම මේවට ඇති CPM අගයද කොමඩි channel වලට වඩා ඉතා සාපේක්ෂ ලෙස ඉහළ අගයක් ගන්නවා. ඩොලර් 1.5කට වඩා ඉහළ අගයක් ඇති බවයි වාර්තා වලින් පෙන්වා දෙන්නේ. අංක 6 ෆිට්නස් ඇන්ඩ් බොඩි බිල්ඩින්. වර්තමානයේ වන විට යෝග්‍යතාවය සහ කාය වර්ධන අන්තර්ගතයන් ජනප්‍රියත්වයේ සැලකිය යුතු නැගීමක් මිනිසුන් අතර දක්නට ලැබෙනවා. බොහෝ දෙනෙක් තමන්ගේ ශරීර ඉලක්ක වෙත යාමට ඒ හා සම්බන්ධ YouTube නාලිකා සමග එක්රොක් වීමට වැඩි උනන්දුවක් දක්වන අතර ඒ දිනචර්යාවේ කොටසක් ලෙසම ඔවුන්ගේ ශරීරය නිරෝගීව හා කැපී පෙනෙන ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට ඒ හා සම්බන්ධ වීඩියෝ දෛනිකව නරඹා ඔවුන්ට අවශ්‍ය දැනුම මෙන්ම මඟ පෙන්වීමද ලබා ගන්නවා. ඉතින් ඔබටත් මේ හා සම්බන්ධ දැනුම මෙන්ම පුහුණුව තිබේ නම් ඔබත් ඔබගේ දැනුම හා දක්ෂතාවය යොදා ගනිමින් මේ හා සම්බන්ධ YouTube වීඩියෝ ක්‍රියේටර් කෙනෙකු විය ඔබත් ඔබගේ දැනුම ආයෝජනය කර ඔබත් ඔබගේ ඉලක්ක කරා වෙත යන්න. CPM අගය ඩොලර් 1.6ක් බවයි වාර්තා වලින්. අංක 7 කුකින්. අනිකුත් අන්තර්ගතයන්ට සාපේක්ෂව තරමක් ඉහළ CPM අගයක් ලබා ගැනීමට සමත් මෙම අන්තර්ගතය මේ වන විට ලෝකයේ ගැහැණු මෙන්ම පිරිමි ආකර්ෂණයද කැපී පෙනෙන ලෙස ශීඝ්‍ර වර්ධන වේගයක් ලබා ගන්නවා. ඒට හේතුව දිනෙන් දින මොහොතින් මොහොත ඇස මෙන්ම සිතද පිනවන අලුත් ආහාර ඔවුන් අතරට නොඅඩුවම අලුත් දැනුමක් ලෙසින් ලැබෙන නිසාවෙන්. දුටුවන්ගේ සිත් පිනවන අතරම නොදුනොත්තුම කටට කෙලවුණන තරමට රස පාටට කරන මෙම නිර්මාණ හේතුවෙන් බොහෝ දෙනෙක් මේ ශාස්ත්‍රයට ඉතාමත් උනන්දුවෙන් ඇලුම් කරනවා. ඉතින් දිනෙන් දින මේ හා සම්බන්ධ YouTube වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරුණද මෙහි ඇති විශ්මය නම් ඒවා සියල්ල නැරඹීමට YouTube ප්‍රේක්ෂකයන් ඉතා වැඩි උනන්දුවක් දැක්වීම. ඒ හේතුවෙන්ම මේ හා සම්බන්ධ දැන්වීම් කරුවන්ද මේවට වැඩි ගෙවීමක් සිදු කර ඔවුන්ගේ දැන්වීම් මේ අතර පළ කිරීමට වැඩි උනන්දුවක් දක්වන අතරම ඩොලර් 2.5ක CPM අගයක්ද ලබා ගන්නවා. අංක 8 beauty and makeup. ස්කින් කෙයා, කොස්මැටික්, හෙයාර් ප්‍රොඩක්ට් සහ හෙයාර් ස්ටයිල් ආශ්‍රිතව නිර්මාණය වන මෙම නිර්මාණාත්මක වීඩියෝ තුලින් කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද ඔවුනොවුන්ගේ රූපය විවිධාකාරයෙන් හැඩගන්වා ගැනීමට ඉතාමත් පිටුහලක් වන අතරම මේ හා සම්බන්ධ රූපලාවන්‍ය ආලේපන මෙන්ම ඒවා ආශ්‍රිත විවිධ උපකරණ පිළිබඳ දැනුම ලෝකයේ විවිධ පුද්ගලයන් හට ලබා ගැනීමට කදිම පාරාදීසයක් ලෙස මේ වන විට පත්ව හමාරයි. මේ පිළිබඳ ඇල්මක් දක්වන පිරිස අති බහුතරයක් බව YouTube අවකාශය නරඹන ඔබ සහ මම නොදන්නා කරුණක් නොවන අතරම ඒවායින් ලබා ගන්නා දැනුමද ඉතාමත් ඉහළයි. එමෙන්ම මෙවැනි වීඩියෝ හේතුවෙන් මේ ආශ්‍රිතව නිෂ්පාදනය වන ආලේපන සහ විවිධ භාණ්ඩ වර්ග ජනතාව අතරට ඉතාම ශීඝ්‍රයෙන් ප්‍රචාරය වීමට සිදු වෙනවා. එම නිසාම වර්තමානයේ වන විට අදාළ නිෂ්පාදන ආයතන තුලින් ඔවුන්ගේ නිෂ්පාදන වැඩි පිරිසකට අලෙවි කර ගැනීමට මෙම වීඩියෝ නිර්මාණකරුවන්ගේ මෙම වීඩියෝ අතරටම ඔවුන්ගේ වෙළඳැන්වීම් ඇතුළත් කරමින් එය සාර්ථකව සිදු කර ගන්නවා. එම නිසාම ඔවුන් විසින් වැඩි මුදලක් මෙම වෙළඳැන්වීම් වෙනුවෙන් වැය කර අදාළ YouTube හිමියාට එහෙමත් නැත්නම් අදාළ YouTube ගිණුමට ලබා දීමට ඔවුන් සැදී පැහැදී සිටිනවා. වාර්තාවල දක්වන පරිදි මේ වන විට ඩොලර් 3 සිට ඩොලර් 10ක් දක්වා CPM අගයකින් මේ ඉහළ බවයි දක්නට ලැබෙන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතෙක් අප කතා කළ මාතෘකාවලට වඩා ඉහළ CPM අගයකින් මුදල් ලැබෙන YouTube content 7ක් සම්බන්ධවයි. ආරාධනා කරනවා ඊළඟ වීඩියෝ එකට පැමිණෙන්න ඔබගේ දැනුමට සහ ඔබගේ අවශ්‍යතාවය වෙනුවෙන්.